ලංකා බිස්නස් කාරයා හොයන ලොකුම ස්කෑම් එකක් තමයි software development scam එක. බලන්න software marketer company එකට ගිහිල්ලා website එකක් හදන්න ගියාම නැත්නම් මොකක් හරි කියන්නේ අපිට software solution එකක් ගන්න ගියොත් එහෙම කියන කතාව කොහොමද? මම charge කරන්න එපා ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මයි ගාන ලක්ෂ 5යි ලක්ෂ 10යි ලක්ෂ 15යි බුදු අම්බෝ පිස්සුදනේ. පොඩ fair වෙන්නකෝ. ලංකාවේ මොකද ඔහොම charge කරන්නේ? හරි. අර specialist ලා ඉන්න ඕන තරම් හරි. ඒක පැතෙන් තියන්න හැබැයි පොඩි වැඩකට ගියාම මේක නම් පොඩි extra work එකක් තියෙනවා මේ කරන තව charge වෙයි. අනේ මම කියන්න ඕනේ නෑ. මේ මෙච්චර තියෙන vibe coding තියෙනවා codex තියෙනවා cloud code තියෙනවා නිකන් මේ prompt එකක් දාන්න තියෙන මෙන්න මේ software එකේ මේක හදන්න කියලා. පොඩි වැඩක් සමහරලාට. හැබැයි charge කරනවා ගිනි ගණන්. ලංකාවේ තියෙන ලොකුම scam එකක් ඔය software කරගෙන තියෙන. මොකද මට වෙච්ච දේ මම කියන්නම්. මම නිකන් ඕක ටෙස්ට් කරන්නේ මම දැම්ම ඔය සාමාන්‍ය ඕඩු තියෙනවානේ. ඕඩු කියන්නේ සාමාන්‍ය ERP solution එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් ඕඩු මේ අපේ බිස්නස් එකට දාගන්න අපේ සේල් ඉන්වොයිස් ගහන්න අර සියල්ලම කරගන්න අපිට උන්නම් ප්ලාන් කරගත්ත හැකි. කොහොම හරි ඔය උඩින්ම ඉන්න කම්පැනි එකකට පාරක් කතා කරලා කිව්වා හරි මට ඕඩු දාගන්න ඕනේ වයි charge එක කියලා. කෙලින්ම ලක්ෂ 18ක් කිව්වා. total charge එක මේ එන මීටිමක් කරා ලක්ෂ 18යි. ඊට පස්සේ මම නිකන් මැසේජ් එකක් දාලා කිව්වා නෑ මට එච්චර බජට් එකක් නෑ මං සාමාන්‍යයෙන් 1 මිලියන් රේන්ජ් එකේ ඉන්නේ කියලා කියද්දි මම බලන්නම් කිව්වා පැය කරියා. හරි අපේ ටීම් එක 1 මිලියන් ඕගනලුවා. මට සිරි වෙනවා. හිතන්නකො නිකන් මේ මැසේජ් එකට ලක්ෂ 8ක් අඩු වුණා. එහෙම ඩයල් ඉන්නේ. ඒ කියන්නේ පට්ටම ස්කෑම් එකක්. ඊට පස්සේ සමහරවිට මම අනන්තවත් ඉස්සර කරලා දිනවා මම අවුරුදු ගාණක් කලින් මොකක් හරි වැඩක් කරලා මේකේ පොඩි චේන්ජ් එකක් මේක කරන්න පුළුවන්ද කිව්වොත් එහෙම අනේ මේකට නම් එක්ස්ට්‍රා ඩෙවලොප්මන්ට් එකක් යනවා මේකට 50000 ලක්ෂයි. අනේ කියන්නේ නැහැ ඉතින්. හරිද? දැන් අයියත් මට දෙයක් වුණා මොකුත් නෙමෙයි ඒත් ඔඩු දාන්න ගිහිල්ලා ඒත් කොල්ලෙක්ගේ පොඩි බිස්නස් එකේ ලක්ෂ 5ක් කියලා. පණේ 5ක් මොනවාදනේ අර කොඩෙක්ස් දාලා දවස් දෙක වැඩක් තියෙන්නේ. ලක්ෂ 5ක් කියන්නේ ඇත්තටම මිනිස්සුන්ගෙන් සල්ලි ගසා ගන්න ඇයි එහෙම? මොකද්ද පදනම කියන්නේ? ඩෙවලොප්මන්ට් දන්නවා කියලා නිකන් ඒක දෙයියෝ නෙමෙයිනේ උස්තාරලා නෙමෙයිනේ. මොකද අද ඔච්චර AI තියෙනවා ඒජන්ට්ලා අපිට සෙටප් කරලා වැඩේ කර හැකි. ඒකින් හින්දා නිකන් උන්ට අහු වෙන්න එපා. පොඩි වැඩක් තියෙනවා නම් කොඩෙක්ස් දාලා ක්ලෝඩ් කොටලා වැඩේ කරන්න පුළුවන් ඇත්තට. ඇත්ත කතාව ඒක. හරිද? නැත්තම් අපිට කතා කරන්න මගෙත් වෙන ටීම් එකක් ඉන්නවා. දවස් වැඩක් නම් කරලා දෙනවා නිකන් හරි. ඇත්ත කතාව ඒකින් හින්දා මම දැක්ක පට්ටි ස්කෑම් එකක් අහු වෙන්නම් වෙන්න එපා.